ආයු බොහෝ වේවා ඔබ සැමෝටම. දැන් තිරේදී ඔයාලා බලාගෙන ඉන්න මේ පික්චර් එකේදී බොටල් එකක් තියෙනවා. මේ බොටල් එක නමවත් කියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ හැමෝම දැනගත්ත මොන බ්‍රෑන්ඩ් එකේ තියෙන බොටල් එකක්ද කියලා. එහෙම නේද? දැන් ඒක ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. සමහර දත්ත කියන ඩේටාස් තියෙනවා 75% කන්සියුමර්ස්ලා ඒක බ්‍රෑන්ඩ් එකක් මතක තියාගන්නේ ඒගොල්ලොන්ගේ ලෝගෝස් වලින්. ඒ නිසා ලෝගෝ එක ගොඩාක් ඉම්පෝටන්ට් වෙනවා. මතක තියාගෙන ඉන්න පුළුවන් විදිහට ලෝගෝ එකක් හදාගන්න එක ඉම්පෝටන්ට්. ඊළඟට 85% විතර මිනිස්සු නමටත් වැඩිය ලෝගෝස් වල පාවිච්චි කරලා තියෙන නැත්නම් තීම් එකේ පාවිච්චි කරන කලර්ස් ටික මතක තියාගන්නවා. දැන් සාමාන්‍යයෙන් හිතන්න KFC කියලා කියනකොට මොකක්ද කලර් එක මතකට එන්නේ? හරි. නැත්නම් McDonald's කියන එක. හරි. Costa Coffee කියලා කියනකොට මොකක්ද කලර් එක? ඔය වගේ බ්‍රෑන්ඩ්ස් වලට කලර් සයිකොලොජි කනුව කලර්ස් අපි තීරණය කරන්න ඕන. ඒ කලර් සයිකොලොජි එක ගැන අපි වෙනම වීඩියෝ එකක් හදමු. එහෙම අවශ්‍ය නම් එන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට තව ඉම්පෝටන්ට් ෆැක්ට් එකක් තියෙනවා මේ ස්ක්‍රීන් එකේදී 72ක් විතර ඇමරිකන්ස්ලා ඒගොල්ලෝ ඩිසිෂන්ස් ගන්නේ බොටල් එක නැත්තම් පැක් එක කොහොමද ලස්සනට තියෙනවද පැකේජිං එක කොහොමද ආවේ ඒ වගේ දේවල්. ඔයගොල්ලෝ දැන් දකින්න පුළුවන් මොබයිල් ෆෝන් එකක් සාමාන්‍යයෙන් පැක් එකක් ඔයගොල්ලෝ අලුතෙන් අරන් ආවනම් ඒ මොබයිල් ෆෝන් එක අරිනකොට තියෙන ආශ්වාදය සාමාන්‍යයෙන් ඒ බොක්ස් එක අරිනකොට මේ ටෝන් එක ගන්න මොබයිල් ෆෝන් කම්පනීස් මිලියන් ගණන් වියදම් කරනවා. එතකොට ඒ පැකේජිං එක සහ ඒ එක්ස්පීරියන්ස් එක කොච්චරක් ඔයාලා දෙනවද කියන එක ඉම්පෝටන්ට් දෙයක්. ඊළඟට බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ මිනිස්සුන්ට කියන්නේ සාමාන්‍ය විදිහට දකින්න යම්කිසි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න ඕන. අවේර්නස් කැම්පේන් එකක් කරන්න ඕන. මේක 38.7ක් බ්‍රෑන්ඩ් ඒගොල්ලෝ ඒ වැඩේ කරනවා. ඒකෙන් ඒගොල්ලෝගේ අවේර්නස් එක බිල්ඩ් අප් වෙනවා කියන කතාවත් මෙතන තියෙනවා. මේ හැම එකම Cropping, LinkedIn, Mayors සහ තව තුනක් Nielsen කියන මේ රිසර්ච් සයිට්ස් වලින් ගත්ත ඩේටාස් ටිකක්. එහෙමනම් වීඩියෝ එක මොනවාද? බ්‍රෑන්ඩ් සක්සස් එක පිටිපස්සේ තියෙන සයිකොලොජි එක මොකක්ද කියලා කියන එක තමයි මේ වීඩියෝ එක. කොහොමද මිනිස්සු ලොකු බ්‍රෑන්ඩ්ස් මතක තියාගන්නේ? දැන් ඔයගොල්ලෝගේ තිරේ මේ දකින්න මේ ෆොටෝ එක බලන්න. මේ ෆොටෝ එකේදී මේ බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ නමවත් කියන්නේ නැතුව ගෙස් කරගන්න පුළුවන්. හරි? ඊළඟට තව එකක් තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එක හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ බලන්න සපත්තු ජෝඩුවක් තියෙනවා. මේ සපත්තු ජෝඩුව මොන කම්පැනිකටද අයිති කියලා. අපි ඩුප්ලිකේට් ඔරිජිනල් කියන කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. නම කාගේද මතකෙට එන්නේ කියලා. සහ මේක. මේ වගේ බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලෝ කොහොමද ඒක කරන්නේ කියලා කියනවා නම් ඒගොල්ලෝ දැනගෙන තමයි කරන්නේ. දැන් බලන්න ෆැමිලියරිටි බයස් කියන්නේ මිනිසුන්ට හුරු කරන මේකට මැජික් එකක්. ඇත්තටම මාකටිං එකේ මේ මැජික් එකට කියන්නේ මිය එක්ස්පෝෂර් ඉෆෙක්ට්ස් කියලා. මේ එක්ස්පෝෂර් ඉෆෙක්ට් එකෙන් මොනවද වෙන්නේ කියන එක අපි ඩීප්ලි බලමු. හරි. දැන් මිනිස්සු යම් කිසි දෙයක් වැඩිපුර ඒගොල්ලෝ දකිනකොට ඒගොල්ලොන්ගේ සබ්කොන්ෂස් මයින්ඩ්ස් වල කියන්නේ ඒගොල්ලන්ගේ මනසේ සබ්කොන්ෂස් මයින්ඩ් වල ෆැමිලියරිටි එක කියන නිසා ඔය ෆැමිලියරිටි එක ට්‍රස්ට් වර්දි මේක අපි හොඳටම දන්න බ්‍රෑන්ඩ් එකක් නිසා මේක හොඳයි කියන තීරණයට යන්න පුළුවන් විදිහට තමයි අපි සබ්කොන්ෂස් මයින්ඩ් එක හැදිලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ලොකු වැඩක් කරන්න වෙනවානේ. දැනටම ඔයගොල්ලන්ට දැනෙනවද මොකක්ද කරන්න ඕන කියලා. දැන් මොකක්ද බිග් බ්‍රෑන්ඩ්ස්ලා කරන්නේ? දැන් කොකෝකෝලා වෙන්න පුළුවන් කවුරු හරි මොනවද කරන්න කියලා කියනවා. නම් ඒගොල්ලෝ කලර් එක, ලෝගෝ එක, පැකේජිං එක, ඒ වගේ දේවල් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් පෙන්නගෙන ඉන්නවා. ඒගොල්ලෝ නිතරම යම් කිසි දෙයක් විකුණන කලින් උනත් අවේර්නස් කැම්පේන්ස් රන් කරනවා. ඒක එක වතාවක් නෙමෙයි again and again and again ඒගොල්ලෝ කරගෙන යනවා. දැන් අපි ඒක කරන්න පුළුවන් ටිප්ස් තියෙන්නේ. You can do that also. Memorable logo එකක්ද අපේ logo එක කියලා බලන්න. ඔයගොල්ලෝ logo psychology සහ color psychology කියලා මම දෙයක් කරනවා. ඒක ඊළඟට කරෙන් පස්සේ තව knowledge එකක් ඔයගොල්ලෝ ගන්න පුළුවන්. එතකොට
පාසල එකක් යවනකොට යම්කිසි පාසල එකක් යවන විදිහ ඒකට ක්‍රමයක් තියෙනවානේ. කොච්චරක් ලස්සනද පාසල යන්න ඕන. පාසල එක ගෙදර නිකන් බබල් පැක් එක ඇතුලේ ඔබලා බ්‍රවුන් පේපර් එකේ කව කරලා ගෙටයක් ගහලා යවනකොට ආස්වාදයක් දෙන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ ෆීලිං එක මොකක්ද කියන එක මෙතන ගොඩක් වටින නිසා ඒ ගැනත් අපි කතා කරන්න ඕන. සහ small advertisements run කරන්න continuously small advertisements run කරගෙනම ඉන්න. මේ advertisement ගැන කතා කරනකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ලොකු බජට් එකකට අපි ඇඩ් එක රන් කරන්න ඕනද කියලා. සුපර් බවුල් බජට් එකක් රන් කරන්න අවශ්‍ය නැහැ. පොඩි බජට් එකට again මිනිස්සු අතර උගොල්ලන්ගේ ලෝගෝ එක, කලර් එක සහ උගොල්ලන්ගේ අයිටම්ස් කොහොමද යන්නේ කියලා ෆැමිලියරිටි එක කියන්නේ හුරු කරවන්න ඔයගොල්ලෝ awareness campaigns run කරගෙනම ඉන්න ඕන. එතනින් ඔයගොල්ලෝ ගොඩ යන්න පුළුවන්. දැන් even ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට වුණත් මිනිස්සුන්ව හුරු කරවන්න organically post හදන්න ඕන. ඒකෙත් අර quality විදිහට හදනවත් එක්කම local presence කියලා මේ white අකුරෙන් තියෙන එක මොකක්ද? දන්සලක් වෙන්න පුළුවන්, පන්සලේ මොන හරි වැඩක් වෙන්න පුළුවන්, පල්ලිය වෙන්න පුළුවන්, නැත්නම් මුස්ලිම් අය නම් ඒගොල්ලන්ගේ පල්ලිය වෙන්න පුළුවන්. යම් කිසි ප්‍රෝග්‍රෑම් එකක් ඒරියා එකේ නැත්නම් කොහරි ඒරියාස් වල වෙනවා නම් ඔයගොල්ලෝ දායකත්වය දෙන්න. එතනින් උනත් ඔයගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට වීදම් කරන ලක්ෂ 4-5ක් මාසෙට ඒකෙවි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ලෝගෝස් ටික හුරු කරවන්න පුළුවන්, කලර්ස් ටික හුරු කරවන්න පුළුවන්. ඒකනේ ස්ටාෆ්ස්ලට අපි යුනිෆෝම්ස් දෙන්නේ, ලෝගෝස් එහෙම හදාගන්නේ. ඒ ටික හරියට කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒකටත් එක්ස්ටර්නල් මාකටිං එකක් නේද? මාකටිං කියලා කියන ඩිජිටල් විතරක් නෙමෙයිනේ. අපි පරණ ස්කූල්ස් වලින් අපි ඉගෙන ගත්ත දේවල් තාමත් පිළිපදිනවා. තාමත් හරියට ඒ වැඩේ කරනවා. Not everything is digital. හරිද? කවුරු හරි ඔයගොල්ලන්ගේ ලෝගෝ එකක් නැත්නම් යම් කිසි තැනකට ඔයාලා ගිහිල්ලා යම් කිසි වැඩක් කරනවා නම් ඒගොල්ලෝ අහන්න හොඳ නැහැ. Who is this? මේ කවුද මේ කට්ටිය කියලා. ඒකට හේතු වෙන්නේ මොකක්ද? ඒගොල්ලෝ ඔයගොල්ලන්ව අමතක කරානම් තමයි එහෙම ප්‍රශ්නයක් අහන්නේ. So don't let the people forget you. මිනිස්සු ඔයාලව අමතක කරන්න ඉඩ දෙන්න එපා. හරිද? ඊළඟට අපි වීඩියෝස් කීපයක් කරන්න තියෙනවා. ඊට කලින් මෙන්න බලන්න මේ ඉක්වේෂන් එක මතක තියාගන්න. මේ ඉක්වේෂන් එකේ මොකක්ද වෙන්නේ? ඕගොල්ලන්ගේ ෆැමිලියරිටි එක කොච්චරක්ද? ඕගොල්ලෝ කොච්චරක් හුරුයිද මිනිසුන්ට? එතනින් තමයි ට්‍රස්ට් එකේ ලිමිට් එකත් වැඩි වෙන්නේ. ඔය ෆැමිලියරිටි සහ ට්‍රස්ට් සහ සේල්ස් කියන එක ඉක්වල්. ඕගොල්ලෝ ෆේමස් උනේ නැත්තම්, පොපියුලර් උනේ නැත්තම් ඕගොල්ලන්ගේ සේල්ස් එක වෙන්නේ නැහැ. මේක තමයි මාකටිං රූල් එක. එතකොට අපි ෆැමිලියරිටි එක වැඩි කරගන්න අපි බේසික්ස් කරන්න ඕන. අවශ්‍ය නම් ඔයගොල්ලෝ 30 minutes booking එකක් දාගෙන මාත් එක්ක කතා කරන අපි මොන හරි plan එකක් කරමු එකතු වෙලා ඔයගොල්ලෝගේ ෆැමිලියරිටි එක වැඩි කරගන්න. ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න යනවා logo psychology, ඊළඟට color psychology, packaging වලට මොකක්ද කරන්න පුළුවන් ඔයගොල්ලෝ enhance කරනවා නම් ඒ ගැන අපි discuss කරන්න පුළුවන්. සහ brand awareness එකක් Facebook වල හරියට කරන එකකින් ඔයගොල්ලෝ continually ඔයගොල්ලෝගේ brand එක මිනිස්සු අතර තියාගන්න පොඩි advertisements කොහොමද කරන්නේ? ඩොලර් 2-3කට උනත් දැන් කරන්න පුළුවන් advertisements. ඒක කොහොමද කරන්න කියලා. අනිත් එක TikTok එකේදී දැන් හොඳ performing advertisements කරන්න පුළුවන්. සෑහෙන ලාභයි. මං හිතන්නේ ලංකාව වගේ රටකට ගොඩක් වීව්ස් ගන්න දවසකට රුපියල් 200ක් වගේ ගාණක් මම හිතනවා. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒ වගේ ගානකට ඔයාලා ඇඩ්වර්ටයිස්මන්ට්ස් රන් කරගන්න පුළුවන්. මේ වගේම තව වීඩියෝ එකක් හම්බ වෙනතුරු ආයෙමත් bye bye, take care of yourself.